ආත්මයන් වහන්සේගේ සත්‍යතාවය දකින්න මොකද ඔබ මනසේ විග්‍රහ කරන්නේ මානසික හැඟීම් වල තියෙන දූෂ්‍ය නිෂ්පල ස්වභාවයකින්. ඒ නිසා මේ වැස්මක් තියෙන මේ වැස්ම දාලා තියෙන මට මේසේ අඩිය පේන්නේ නැහැ. මම කල්පනා කරන්නේ මානසික හැඟීම් වල දුෂ්ටවන් වලින්. ඒ නිසා මට වැగిලා තියෙන දෙවියන් වහන්සේගේ සත්‍යතාවය මම පරාට කරගන්නේ මගේ මානසික හැඟීම්. මම යේසුස් වහන්සේට හැරෙන්න කියලා අනුකම්පා කරන්න ගියා නම් යේසුස් වහන්සේ මට පෙන්වා දෙන්නවා ඔබ කල්පනා කරන දුෂ්කම මේකයි ඔබ කල්පනා කරන නපුරුකම මේකයි කියලා මම මේ වැස්ම ආත් කරන්න යනකොට මම දකින්න යන දෙවියන් වහන්සේගේ මහිමේ තේජස යේසුස් වහන්සේගේ ස්වරූපය මම දකින්න යනවා ඒ සත්‍ය ආලෝකය ඊට පස්සේ මම ගනුදෙනු කරන්න විග්‍රහ කරගන්න යන්නේ ශුද්ධවන්තයෙක් ලෙස අකවත් ක්‍රිස්තුස් කෙනෙක් ලෙස මම විග්‍රහ කරන්න යන්නේ මම කියනවා මම මේ විතරnya ස්වාමීන් කඩා ගන්නවා මේ විද ගන්නවා නැත්තම් ඔබ ඔබගේ ස්වභාවය තුළ හිර වෙලා ඔබ ඔබගේ ස්වභාවය තුළ ඉන්න සත්‍යතාවය තුළ ඔබ යම්කිසි ආගමක් හදාගෙන ඒ ආගම අනුගමනය කරන්නේ ඒ ආගම ඔබව වෙනස් කරන්නේ නැහැ ඒ ආගම ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේගේදී ඔබ නොදකින්න පිණිස අන්ධකල තියෙනවා බයිබලයේ තියෙනවා 17 ඉතින් ඒ ස්වාමින් වහන්සේ ආත්මයන්න් වහන්සේය. ස්වාමින් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය. ඒ සුද්ධාත්මයන් වහන්සේලා ඒ ස්වර්ගයට නැගලා ඒ සිංහාසනෙ ගන්නවා යේසුස් වහන්සේ. ඒ ශාස්ත්‍රයේ ස්වභාවය සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ. අපි ලබලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය. සම්පූර්ණ මේ පුද්ගලයා තමයි ඔබ හඳුනාගන්නේ. උන්වහන්සේ තවතවත් කායික අතරින් ඉන්නේ ආත්මිකව ඔබ මා ජීවිතේ ක්‍රියා කරන උතරන්නේ මගේ ආත්මයට ඇවිල්ලා මගේ ආත්මයේ සිටින කතාවට ඇවිල්ලා මගේ මාසෙදී හැම නීචකම් පෙන්නලා ඒක කඩලා බිඳලා වෙනස් කරගන්න අතර සියලුම උන්වහන්සේගේ තේජස මහිමය ඒ උන්වහන්සේගේ ප්‍රීතිය සමාදානය මගේ ශරීරය හැම අවයවයක් බුද්ධ විඳින මම අනන්ත යනවා so දෙයක් තුන නැගෙන්නේ අයියේ ඒ ප්‍රීතිය සමාදානය දරා ගන්න බෑ එතරම් සනසීමක් උන්වහන්සේ එතරම් ප්‍රේමයක් ඔබ මගේ ජීවිතවලට අටකට වලට දැනෙන්න සලස්වන්නා දෙවියන් වහන්සේ ඔබ අහන්නේ ඔබ දුචි බාමන්න කරන්නේ ඔබට වාදේ ඊට පස්සේ බෑ හැසිරෙන්නේ කරන්නේ කුඩා දරුවෙක් ළමෙක් කුඩා දරුවෙක් නැත්නම් ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්නේ සමහරට ඔබ යාඥා කළ ඉවරලා ආවට පස්සේ ඔබ එන්න පුළුවන් පිටපොළ ඔස්සගෙන ඒක ඔබ දන්නා දෙවියන් වහන්සේගේ කොබල ඇතුළේ කුඩා දරුවෙක් කඩා ගන්න මිද ගන්න කරන්න කියලා දෙවියන් වහන්සේගේ ආත්මය දුන්නාම ඔබ මුරුදු වෙනවා ඔබ යහපත් වෙනවා මේ ආත්මය ඔබ කුඩා දරුවෙක් වෙනස් කරනවා දේව කැමැත්තෙන් ගමන් කරන්න බයිබලයේ තියෙන 18 අපි සියල්ලෝද මුහුණු වැස්මක් නැතුව ස්වාමින් වහන්සේගේ තේජස කැඩගත කිරීමෙන් දක්වමින් ආත්මයන් වහන්සේ වන ස්වාමින් වහන්සේ කෙරෙන් තේජසින් තේජසයට එම ස්වරූපයට වෙනස් කරන ලැබමු ආත්මයන් වහන්සේ ඔබ මාව ස්වාමින් වහන්සේගේ තේජසකට දක්වමින් ඒ ස්වාමින් වහන්සේගේ තේජසින් තේජසයට එම ස්වරූපයට වෙනස් කරන ලැබමු මේ තේජස තුල කාන්තාරයකට අවුව පායන්නේ නැහැ කාන්තාරයට වැස්සක් තියෙනවා මේ වැස්ස කාන්තාරයේ පාස් පෙරගෙන පෙමෙනකොට ඒ ප්‍රේමයේ සමාදානිය දරනවා ඒ කියන්නේ මගේ හදවත ඒ ප්‍රේමයේ සමාදාන නොදැනෙන ඒ කාන්තාරකගේ තියෙන ජීවිතයට ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය දැනෙන මේ තේජස තුල නිකන් ඔබ වේදනාවේ ඉන්නකොට තේජසර වෙනස් යම් බාන් දෙන්නසන්නේ නෙමෙයි ඔබ මම ඒ ප්‍රේමයේ සමාදාන ලබනකොට ඔබ දන්නවා ඒ තේජසර මහිම වෙනස් වෙනවා ඔබගේ ශරීරය සම්පූර්ණ මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය අත්දකින්න කරන සමාදානය සැලසීම අත්දකින්න කරන මම ඔබ දකින්න යනවා මේ තේජසම වෙනස් වෙනකොට මේ මාංශයේ තියෙන දුෂ්ටකම් කොමගින් පාවෙන්න යනවා ඒවා මා කෙරේ බලපවත්වන්න යනකොට ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරේ ආණ්ඩු කරන්න යනකොට මගේ මාංශයේ තියෙන හැම න්‍යායක් මගේ මාංශයේ තියෙන හැම ප්‍රශ්න කරදර වේදනා තුළ මොන මානසික බලව පරිවර්තන වෙනවද ඒ මිනිස්සයා මගෙන් පාවෙන්න යනවා මොකද ඒ ප්‍රේමයේ සමාදානය ඒ ප්‍රීතිය ඒ සැනසෙල්ල මගේ ජීවිතය සම්පූර්ණ මගේ මම ධර්ම මානසික ස්වභාවය වෙනස් කරන්න යනවා ඒක ඇතුළතදී ඔබ මේ බියදුලාවට ආශා වෙන්නක් නේ ඔබ හැම ප්‍රශ්න කරදර වේදනා තුළ දුක් වෙන මොහොත තුළ ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයට ආශා වෙලා ඔබ රිංගන්නේ ඒ තුමතර බොන්නේ මොන ප්‍රශ්නයක්වත් හරි ඔබ දන්න ඔබ දුක් වෙන ස්ථාන තුළ මට තියෙන සැලසිල්ල දෙවියන් වහන්සේ තුළ මම උන්වහන්සේ තුළ සැනසෙනවා උන්වහන්සේ මාව සැනසෙනවා ඒ නිසා මේ ආත්මයන් වහන්සේ තුළ රැඳෙන්නේ බලන්න මතේ 24:10 අලුත් ගීසුණු 40 වෙනි පිටුව.
එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්න ඔය. ආමේන්. ශුද්ධාත්මයන් වහන්සේ මෙවැනි කෙනෙක් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ මෙවැනි කෙනෙක් නෙමෙයි. ඔබට මිනිස්ය බාධාවට පැමිණෙන්න පුළුවන්. එවම පාවා දෙන්න පුළුවන්. ඔවුන් වෛර වෙන්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේ බෝ පාවා දෙන්නේ නැහැ. පාවා දෙන ආත්මයන් දෙනාසේ දිව නැහැ. බෝ කලවන ආත්මයන් දෙනාසේ දිව තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද නැවත ඉපදීමෙන්ද උන්වහන්සේ ඔබව කරනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආශා වීම ඔබ මට ගැළවීම කියලා දෙන දෙයක්. ඔබ මිනිස්යන්ගේ දේවල්ට ආශා වෙනවා නම්, වචන වලට ආශා වෙනවා නම්, මිනිස්යගේ සැලසීමට ආශා වෙනවා නම් ඔබගේ ජීවිතේ විනාශ වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්ම අනුභවයට ආශා වෙන කෙනෙක් නම් ඔබගේ ජීවිතේ සඵල වෙන ජීවිතයක්. ඔබගේ ජීවිතේ ගොඩනැගෙන ජීවිතයක්. ඊට පස්සේ ඔබ ගිහිල්ලා ප්‍රශ්නයක් කරනකොට ඔබගේ ස්වභාවයට බාධා වෙනකොට ඔබගේ ස්වභාවය වෙනස් වෙනකොට ඔබගේ ස්වභාවය ධර්මවලට බාධා කරන එකට විරුද්ධ වෙලා ඊට පස්සේ ඔබ තාක්ෂණයට කියනවා එයා මට මෙහෙමනේ කරේ කියලා ඊට පස්සේ ආපාවා දෙනවා ඊට පස්සේ ආරයක් කියනවා ඔව් එයා හැමතැනම ඉඳලා ඊට පස්සේ මෙන්න ගිහලා යාර කියනවා එයා මෙහෙම කිව්වනේ ඊට පස්සේ දැන් ඔක්කොම එකම ගිනි කලා අයියේ නුඹලාගේ දිව ගිනි තියෙන ගිනි දැල්ලක් කියලා නෙවෙයි නැවෙන්නේ කියලා ඒ ගිනි ස්වර්ගයේ ගින්නක් නෙමෙයි ඒ නිසා ඔබ මට තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේට අහුම්කම් දෙන්නවා නම් මේ ස්වර්ගයේ ගින්න ඔබ මගේ මානසික ආශාවන් තෘෂ්ණාවන් තියෙන හැමදේම දවලා පහ කරලා ඒ බැමි කඩලා උන්වහන්සේ වෙනස් කරන්න යනවා 12 කියනවා අධර්මිෂ්ඨකම බෝ වන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමයේ හීනවන්නේය. අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් අධර්මිෂ්ඨකම බෝ වෙන පළවෙනි හේතුව තමයි ඔබට සමාන මිනිසෙක් එක්ක දේවල් කතා කරගෙන යන නිසා. මොකද ඔබ යාට දෙයක් කියන යා ඔබට දෙයක් කියනවා යා ඔබට දෙයක් කියන යා යාට දෙයක් කියන දෙන්න පාවා දෙන්නගේ තුල අද දෙන්නවාසේ කියනවා මම සුද්ධමනවාසේ ලබලා ගිහිල්ලා සුද්ධමනවාසේව ඉරෝලා වේදනාවෙන් පත් කළා දානවා මම සත්‍යභාවයෙන් ගිහිල්ලා අද නමස්කාර කරලා ශ්‍රීමත් ලබන ඔබ ගියනට ගිහිල්ලා මොකද කරන්නේ අවශ්‍ය දේ කතා කරනවා කියලා කිනිකන පාවා දෙනවා අධර්මිෂ්ඨකම බෝ වෙනවා ඔබගේ තුල කවදාකවත් මේ ගැළවීම තුල සත්‍යතාවය දැකලා මානසික දේවල් කඩලා විඳලා ක්‍රිස්තුස් කෙනෙක් හැටියට ඔබ ජීවත් වෙලා වෙනස් වෙච්ච ජීවිතයක් ගෙනියන්න කවදාත් ලැබෙන්නේ නැහැ. ඒ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සහභාගීකම නැහැ. ඔබගේ සහභාගීකම අවශ්‍යයි. මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබට කියලා කියන අයගෙන් ප්‍රේසන්නේ. ඔබට කියලා කියන අයගෙන් ප්‍රේසන්නේ. ඒගොල්ලෝගේ ජීවිත වෙනස්. අදහස් ගන්න දෙවියන් වහන්සේගෙන් අදහස් ගන්න දෙවියන් වහන්සේගෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට හොඳ මිත්‍රයෙක් උන්වහන්සේට මිත්‍රකම ගන්න උන්වහන්සේ ගොඩ ආශා කරනවා ඔබගේ ජීවිතය වෙනස් කරලා ඔබගේ ජීවිතේ සත්‍යකාරයෙන් ගිහිල්ලා ඔබව බලවත් ස්වර්ගයේ කනුවක් කරන්න අනිත් මිනිස්සු ඉන්නේ ඔබගේ ජීවිතය නැසයි ඔබට හානියක් කරන කියලා දන්නේ නැහැ. ඔබට ආදරය කරන කියලා කරන්නේ ඔබගේ ජීවිත විනාශය. යහපත කරන කියලා කෙනා දෙවියන්. මට බෑ මට යහපත කරන්න. දෙවියන් වහන්සේ පමණයි පුළුවන් මනුෂ්‍ය යහපත කරන්න. නැත්නම් මනුෂ්‍ය යහපත කියලා මනුෂ්‍ය කරගන්න ලොකු විනාශය. මනුෂ්‍ය යහපත කියලා දැනගෙන කරගන්න යන්නේ ලොකු පරාදය. ශුද්ධාත්මයන් වහන්සේට සංවේදනීය වෙන ඔබගේ අධර්මිෂ්ඨකම බැරි කැඩේ. ඔබ ප්‍රේමයෙන් පිරේ ඔබ සදාකාල ජීවන තුළ ස්වර්ග රාජ්‍ය දකින්න කිතුණිය බවට පරිවර්තනය වේ. ඒ නිසා ඇදෙන්න තුළ අන්තිම දක්වා ස්ථිර සිටින්නට මේ ඇදෙන්න කතුරුවරයන් දෙස බලන්ට උන්වහන්සේගේ ආත්මය තුළ ඉගෙන ගන්නට ආත්මයන් වහන්සේ ඔබට එකින් එක ඔබගේ චරිත ගුණාංග ගැන ඔබගේ තියෙන වැරදි ගැන ඔබට කතා කරයි. ඔබට කියලා කෙනෙක් ඔබගේ වැරද්ද පෙන්නලා ඔබ කතා කරන්නේ නැහැ. ඔබ හොරෙක් ප්‍රදූෂිතයෙක් මේ දේ කරන්නේ මේ හැඟීම නිසා ඔබ මේ කරන්නේ ඔබගේ ආත්මාර්ථකම් නිසා කියලා ඒ ආදරය කරන කෙනා ඔබට කතා කරන්නේ නැහැ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන්නේ. ශුද්ධාත්මයන් ඔබට ආදරයෙන් ප්‍රේමයෙන් හදවත වඳුරලා කියන්නේ මාගේ පුත්‍රය මාගේ දියණිය මේ දේ හදාගන්න මෙතන මෙහෙමයි මේ සාව නිසා ඔබ මේ වගේ ස්වභාවය ඇති වෙන්නේ මේ ගතිගති ඇති වෙන්නේ ඔබට මේ වගේ නිසා ශුද්ධාත්මයන් වහන්සේ ඔබට උගන්වලා ඔබ මේ හැම දූෂකමකින් ඈත් කරලා ඔබට සම්පූර්ණ සත්‍ය කරා යන්න උන්වහන්සේ ඔබට උගන්වනවා. උන්වහන්සේ ඔබව ගෙනියනවා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන උතනන් වහන්සේ බලන්න ගලාති 5:18 පන්දිගත් ප්‍රතිපන්ත බලමු. අලුත් කිසිම 293 වෙනි පිටුව. මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි. නුඹලා කැමති වන දේ නොකරන ලෙස මොවුන් එකිනෙකාට විරුද්ධ වෙති. ඔබ වේදනටපත් වුණාම ඔබ මානසික ලෙස ඇසිරෙන්න යන කතා කරන ඔබ විග්‍රහ කරන යන ස්වභාවය ශුද්ධාත්මයන් වහන්සේට ප්‍රසන්න නැහැ.
ඒකට ආශා කරන්නේ සුවාස ආශා කරන ඔබට සත්‍යතාවයක් උගන්වලා සත්‍යතාව සුවාස ආසව දුක් විඳි වේදනා විඳින්න උන්වහන්සේට කැමැත්ත ආශාව ඔබව මේ පාපයෙන් මුදවන්න මේ පාපයෙන් ගලවන්න ඔබට ඉන්න හොඳ මිත්‍රයෙක් ඔබේ මිත්‍ර අතෑරියොත් ඔබගේ ජීවිතේ විනාශ වෙන මොකද මිදීමේ දවසට ඔබ මුද්‍රා කරගෙන මුද්‍රා පැවතර පස්සේ ස්වාමීන් වහන්සේ එනකොට පොළොවේ ඉන්නකොට මතක තියාගන්න මම මේ ධර්ම කරපු නිසා ආත්මයන් වහන්සේ දෙපු නිසා අද මම මේ අද යන්න බැරිුනේ ඒ ආත්මයන් වහන්සේ තමයි ඔබ වෙනස් කරන්නේ ඒ සත්‍යතාවය තුළ ඒ සෙන්මට අසු වෙන ඒ නිසා මේ ආත්මය නිමා ගන්න එපා මේ ජීවිතය නිමා ගන්න එපා ආත්මයන් වහන්සේ තුළ පවතින ආත්මයන් වහන්සේ තුළ ගමන් කරන්න ආත්මයන් වහන්සේ ඔබට යහපත කරන්නට දෙවියන් වහන්සේ ඔබට ප්‍රයෝජනවත් කෙනෙක් වෙනස් දීලා තියෙන ප්‍රයෝජනවත් ඒ ප්‍රයෝජනෙ ලබා ගන්න ඒ ප්‍රයෝජනෙ ලබා ගන්න ඔබ ප්‍රයෝජන සඳහා මිනිස්සෙක්ව අල්ලා ගැනීම හරි භයංකාරයි ඔබගේ ප්‍රයෝජන සඳහා ඔබ මානසික සහ රුධිර විශ්වාස කිරීම භයංකාරයි ප්‍රයෝජනයට ශුද්ධාත්මයන් වහන්සේව අල්ලා ගන්න මැදිසිනියට සාදරයන් සුදානම් මානසික ප්‍රයෝජන ඔබ වේදනාව විඳිනකොට ඔබ ප්‍රශ්න වලට ගැටෙනකොට ඔබ කඳුළු හලනකොට ඔබට දරා ගන්න බැරි දේ තුල ඔබට වෙනස් වෙන්න බැරි ස්ථානය තුල උන්වහන්සේ ඔබට ප්‍රයෝජනවත් උන්වහන්සේ ඔබට ප්‍රයෝජනවත් අපි අන්තිමට බලමු 144 අලුත් ගීතන 299 වෙනි පිටුව දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙලා මක්නිසාද උන්වහන්සේ තුළ නොබලා මිදීමේ දවසට මුද්‍රා කොට ලැබුවේය. අපෝ මිදීමේ ධර්මවල මුද්‍රා කළ තියෙන නිසා දුක් දෙන්න එපා. මේ මුද්‍රාව උන්වහන්සේ ලැබුණාසේ සත්‍යතාවය තුළින් උන්වහන්සේගේ ශුද්ධකම තුළ ධර්මිෂ්ඨකම තුළ ඔබ ආරක්ෂා කරලා තියෙන්නේ. මේ ධර්මිෂ්ඨකම උන්වහන්සේ කරන දේ යක්ෂර බෑ හදන්න. ඒකයි යේසුස් කිව්වේ මාගේ පියාණන් වහන්සේ මට වඩා බලවත් බැවින් නුඹව මාගේ අතින් දුර ගන්න යක්ෂර බෑ කියලා. शुद्धमय वहाँ से बुतुलिन तरह वहाँ से लोग के सिद्ध अक्षर वड़ा बाला सियलो नापुरे आरक्षा करला सियलो दूषक अंगली विनाश करला मुलु सत्यतावे तुला स्वर्गीय ගෙනෙන්න පුළුවන් දේව ආත්මයක් දෙන්නේ අපෝදේශා ජීවිතේ පූජා කළ යේසුස් වහන්සේ සම්පූර්ණ කරන ලද ගැලවීමක් දීලා තියෙන භාගයට ගැලවීමක් නෙමෙයි කාලයට ගැලවීමක් නෙමෙයි තුන් කාලයට ගැලවීමක් නෙමෙයි 99 ගැලවීමක් නෙමෙයි 100ට වඩා සාර්ථකවත් ලෙස ගමන් කරන්න පුළුවන් ගැලවීමක් දීලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කල්පනා සිතුවිලි ප්‍රඥාව නුවණ ඊටා විශාල ලෝකේ මානව පෙර පූර්ව තිරගම උන්වහන්සේ ශුද්ධව නොකලිටුව පහන වෙන්න උරුමයක් ගැන ජීවන බලාපොරොත්තු වල ලබා ගන්න තමයි මේ ඇදෙන්න කරනකොටගෙන මහත් උත්පාදනයක් දීලා මේ ආත්මය ඔබට දීලා කියන්නේ ඒ සත්‍යතාවය තුළ ඔබ ගමන් කරන්න මගේ සෙනෙවන්ත ඔබ හැංගෙන යන දේවල් වල ගමන් කරන්න එපා ඔබ හැංගෙන යන දේවල් කරන්න එපා ඒ මානසය ශුද්ධමය මානසය දුක් කරනවා වේදනාවපත් කරනවා සමාන ඔබ හිතන්න පුළුවන් දෙන්න දේවල් හරි කියලා ඔබ දේව පාමොළි කියලා දේව ආලෝකයට ගියොත් එහෙම ඔබ දකියේ ඔබ තුළ කොතරම් නපුරු චරිතයක් තියෙනවද කියලා ඔබ දකියේ ඔබට කොතරම් දුෂ්ට චරිතයක් තියෙන කෙනෙක්ද කියලා ඔබ දකියේ කොහොම ඔබ හෙලා දමන පුළුවන් ස්වභාවයක් ඔබ තුළ තියෙනවද කියලා ඔබ දකියේ කොහොමද ඔබ මිනිස්යන්ව රිද්දන දේවල් කරන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා දෙවියන් වහන්සේ දීලා තින්නේ මේ දේවල් නොකර සදාකාල ජීවනය ලබා ගන්න උන්වහන්සේ ඔබට ප්‍රයෝජන